වැඩිපුරම මම කියලා කෙනෙක් හැදෙන එක තේරෙනවා ගැටෙන සිතත් එක්ක තමයි ගොඩක් හොඳට මේ හැම වෙලේම මම කෙනෙක් හැදෙන්නේ නැහැ හැම වෙලේම. ඒ මට තේරෙච්ච විදිය. නමුත් අර ගැටෙන සිතත් එක්ක මම හැදෙනවා ඒ වෙලෙට. ඒ වෙලාවට තමයි ගොඩක් පේන්නේ. ඇලෙන සිතත් එක්ක ගොඩක් අඩුයි ඒක පේන ගතිය. මම හැදෙන විදිය. ගැටෙන සිතත් ඇලෙන සිතක් කියලා තේරෙනවද ඒක ඇලුනා කියලා? ඔව් ඇලීමක් කියලා තේරෙනවා. තේරුණා නම් ඒක තමයි ඉතින් ඉන්නවා එතන. නමුත් අර ගැටෙන සිතත් එක්ක තමයි සංකාල අවබෝධය වැඩි අර ගැටෙන සිතත්. ඔව් මොකද එතන පීඩාව වැඩි, එතන වේගය වැඩි නිසා මම කියන ස්වභාවය හොඳට ටිකක් පැහැදිලිව පේන්න ගන්නවා. මම හැදුනා කියලා ටක් ගාලා එතනදී අවබෝධ වෙනවා. මේ මම ඉපදුනා කියලා වෙනවා. අරකටත් තියෙනවා. දැන් ඇලීමටත් තියෙනවා. දැන් ඔයා යම්සි දෙයක් ගැන දැන් ඔයාගෙන් අහුවීම නෑ මං ඉතින් ඒකට කැමතියි මෑනියෝ. ඒක මොකද්ද? මම නේද? ඔව් ඒ වගේ. දැන් ඔයාට මොකක් හරි දුන්නොත් එපා මෑනියෝ මං ඒව පාවිච්චි කරන්නේ නැහැ නේ ඉතින්. ඒ මොකද්ද? ඒක ආරිට වඩා ටෝන් එක අඩු කරලා තමයි බලන්න. අර ගැටෙන සිත තමයි හොඳටම දකින්නේ. ඒක මම දැන් මෙහෙමනේ දැන් ගැටීම සහ මුලින්ම නැති වෙලා යනවා අනාගාමී වෙනවා. දැන් මේ ලේබල් නෙමෙයි මේවා. හරිද? කෙලස් නැති වෙන විදිය. දැන් ඔයා කියන්නේ ගැටීමනේ ගොඩක් දැනෙන්නේ කියලා. ඒක තමයි ගැටීම තමයි නැත්තටම නැති වෙලා යන්නේ. මොකද දැනෙන ප්‍රමාණය වැඩි නිසා අපිට අවබෝධ වෙන ප්‍රමාණය වැඩි ඒකේ. ඒක නිසා එතන තියෙන කෙලස් අපිට නැති කරගන්න ලේසි. අරකේ කෙලස් අපිට තේරෙන්නේ නැහැ. එතකොට ඒක තමයි අන්තිමට යනකම්ම තියෙන්නේ. ඒක අරහත්ත්වයේ සියලු කෙලෙස් නැති වෙන තැනට යනකම්ම ඇලීම කියන ස්වභාවය තියෙනවා. අරක නැහැ. අරක මේ තේරුම් ගන්න අපි අර දකින්න වැඩි ඒක. ප්‍රමාණය වැඩි. අර පීඩනය වැඩි වෙනකොට ඒක දුක වැඩි. දැන් ඊට පස්සේ ඒකනේ දැන් දේවිකා එතනදී ඉවර වෙලා යනකොට අවසාන ටිකේ දුක කියන එක ඉතාමත්ම ලාවට තියෙන්නේ හොයා ගන්න අමාරුයි ඒක. ඇත්තට මෙතන දුකද එතන ඇලීමක් වුණාද එතන මමත්වයක් තියෙනවද කියලා හොයන්න අමාරුයි හරියට යනකොට. ගැටීම තමයි හොයන්න ලේසි. ගැටීම සහ මුලින්ම නැති කරගත්තා නම් එයාට අනාගාමී වෙන්න පුළුවන්. එහෙමයි. එතකොට එයා ආයෙත් උපදින්න අර සුද්ධාවාසෙ ගිහිල්ලා ඉතුරු. දැන් මේවා වෙන විද්‍යාත්මක ක්‍රමවේදය මේ කිව්වේ හරියද මේ දැන් මේ එතනත් එකක් දැනුමක් හදාගන්න එපා. ඒක මේ එහෙමද? එහෙනම් ඒක තමයි නැති කරගන්න ඕන ගගා. එහෙම නිකන් එතකොට මට අනාගාමී වෙන්න පුළුවන් කියලා නිකන් ආස්මාලිකා හදන්න යන්න එපා. හරි? එහෙමනේ ඉතින් මොකුත් කියන්න බෑනේ නේ. මාර්ගඵලයක් කිව්වොත් කොටසක් බැනවදිනෝ කොටසක් ඇලෙන්න යනවා ඒකට. මම දැන් එහෙනම් එතන වෙන්නේ නැති ඉන්නේ. එහෙම නෙමෙයි මේක හොඳට ප්‍රඥාවන්තව තමුන්ගේ කෙලෙස් ස්වභාවයන් තුලම තමයි ගැටීම තමයි වැඩියෙන්ම තේරුම් යන තැන. ගැටීම තමයි වැඩිපුර තියෙන්නේ. ඒකයිනේ ඒක වැඩිපුරම තේරෙන්නේ තමුන්ට. හැම වෙලාවෙම ගැටීමේ ප්‍රභේදයන් තමයි බැලුවොත් තිබිලා තියෙන්නේ එතන. දැන් අපි මෑනියෝ දැන් බස් එකක යනකොට උනත් කවුරු හරි ඇඟේ හැප්පුණත් ඒ ඇයි hina වෙන්නේ නෑනේ. ආනේ ෂෝක් කියන්නේ නෑනේ නේද? මේ නොසිතා වුණ දෙයක් ඒක. ඒ උනාටනේ රවල බලන්නේ නිකන් හිතාමතා කරා වගේ නේ. ඒක තමයි මේකේ ස්වභාවය. ගැටීම වැඩි. ඒක නිසා තමයි ඒක දැනෙන්නේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න උපරිම මේක තමුන්ට තේරෙනවනේ නේද? ඒක නිසා පටපට ගාලා ඒක අතහැරෙන තැනට යන්න ඉක්මනට ඒක අතහරින්නේ. ඒ තේරෙනව වැඩිනේ ඒක. තේරුණාද? ගැටීම. දැන් කීසරයක් ගැටුණාද ටීචර්? ගැටුන්නේ නැහැ. අනුන්ගේ දේවල් හොයන්න එපා. හැම දෙයක්ම කර්මානුරූපව සිද්ධ වෙන්නේ. දැන් මං ටීවී එකේ දැක්කා අර පොඩි මිනිස්සු මේ මොකද්ද අර වැඩසටහනක පොඩි කට්ටිය අර මන් දන්නේ ඒගොල්ලන්ට කියන්නේ ලිටල් පීපල් කියලා කියන්නේ කියලා කිව්වා. ඉතින් මම බැලුවේ මං ඇත්තටම මේ වගේ අය ඉස්සර දැක්කම මට නිකන් හරි නිකන් මේ විකක් එනවා. මේ මිනිස්සු හොඳට මෝරලා අර මට මතක් වුණේම අර බුදුහාඳුරන් කාර්යය අර ලකුන්ට බද්දිය කියලා නේද රහතන් වහන්සේ නමක් හිටියන. ඉතින් ඒ කියන්නේ රහත් වෙන්නත් පුළුවන් එහෙම වුණාට. ඒක අකුසලයකින් සිද්ධ වෙන දෙයක් ඒක.
ඒකට ඒ අකුසලයට හේතුවත් බුදුහාමුදුරුවෝ දේශනා කළා තිබ්බනේ නේද? යාර ලොකු වෙහෙරක් හදා මන් දන්නේ නැහැ ඉතින් ඇත්තද බුරුදු කියන්නේ ඒ අකුසලයට හේතු. ඉතින් ඒ වගේ දේවල් දැක්කම ඔය්යෝ මේගොල්ලන්ට කොහොමද හැංගීමෙන් නැති අනේ පව් මේගොල්ලෝ කොහොමද ජීවත් වෙන්නේ? ඕව ඔය ඉන්නද කියන්නේ දැන්? ඕවට උත්තර දෙයිද? නෑ බුදුහාමෝ මමත් කීසරයක් මේම වෙලා ඇද්ද? මේ ඉතින් අකුසලයක ප්‍රතිඵල නේද මේ? කියලා එතනින් වහම අයින් වෙන්න ඕන. එච්චරයි. ඉතින් මම මේ සංසාරෙන් අම්මෝ ටක් ගාලා අයින් වෙන එකමයි හොඳ මේ වගේ භයානක මේ ඉපදීම් වලට යනවට වඩා. දැන් මේ සැරේ බේරුණා ඊළඟ සැරේ අනිවාර්යෙන්ම අපිට ඕ වගේ එකට මුහුණ දෙන්න වෙනවා. මේ ජීවිතෙන් අයින් වුණ නැත්නම් හොයන්නේම වැඩකට නැති දේවල්නේ. ඒ නිසා ඒව දැකලා මේව ඔස්සේ දුවන්න යන්න එපා ගවේෂණය කර කර. ඒවයින් අයින් වෙන්න. මේක යනකොට ඔයගලන්ට තේරෙයි මේ ප්‍රඥාව කියන්නේ කිසි දෙයකට සැලෙන්නේ නැති. ප්‍රශ්නයක් ඇහුවත් උත්තර දෙන්නේ නැති. එනව ඇති උත්තරනේ ඉතින් කියන්නේ. මොනවා හරි ඇහුවොත් අම්මෝ උත්තර දෙන්න තරම්. ප්‍රඥාව කියන්නේ ඒක නෙමෙයි. ඒ කියන්නේ උත්තර දෙන්නෙම අන්ත දෙකෙන් එකකටනේ. මොකක් හරි අන්තයකට බර වෙලානේ උත්තර දෙන්නේ නේද? බුදුහාමුදුරුවෝ සියල්ල අවබෝධ කරාට ඔය ගොම් ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියේ නැහැ. ඕගොල්ලෝ නම් කොහොමද? අම්මෝ උත්තරය දැන් මම උත්තරයක් නොදුන්නොත් මොකද හිතන්නේ? අපු එයා දන්නේ එයා රහත් නැතුව ඇති. ඒකයි ඔය උත්තර දුන්නේ නැත්තේ. රහත්තු උත්තර දෙන්නේ නැහැ. එතෙන්ට උත්තර නොදී ඉන්න තැනට යන හැටි කියලා දෙනවා. තමුල්ලට ප්‍රශ්න අහන්නයි උත්තර හොයන්නයි දෙකම නැති කරන තැනට ගෙනියනවා. මට ගෙනියන්න බෑ. ඉතින් මේ කියන විදියට ගියාම හරි. එතකොට තමුල්ලට ප්‍රශ්නත් නැහැ උත්තරත් නැහැ. උත්තර ඕන වෙන්නේ නැහනේ. දැන් නේ ඔය හැම ප්‍රශ්නයක්ම නේ කවුරු හරි නොණ්ඩි ගහා ගියොත් ඇයි ඥාන වලින් වෙන්නේ නැති. පරම්පරාවෙන් එන එකක් වෙන්නේ නැතිනේ. අම්මෝ ඒක ගැන ඉතින් වාද කරයි මුළු දවසම. මං කියන එක තේරෙනවද? මොකද්ද කියන්නේ කියලා? මොකද්ද තේරෙන්නේ? කර්මය කියන එක දකින්න. මෙයාට මේ විදිහටපත් උනේ යාගේ කර්ම ශක්තිය මෙහෙම එකක් කියන එක ටක් ගාලා තේරෙනවා. ඒතකොට අර ඒ නිසා ඒ කෙනෙක් දැක්කා කියලා ඒ ගැන කම්පා වෙන්නවත් සතුටු වෙන්නවත් දෙයක් නැහැ එතන. එතන ඉවරයි. අන්න ඒක තමයි දිත්තේ දිත්තමත්තා. අන්න සුතේ සුතමත්තන් වෙන්නේ කොහොමද? අන්න ඔහොම නිශ්ශබ්ද වුණොත්. දැන් නිශ්ශබ්ද වෙනවද නැහනේ? නේ? ඇහුනොත් නිශ්ශබ්දද? අම්මේ දෙදරවන තරන්නේ. අන්න නිශ්ශබ්ද වෙන්න පුළුවන් නම් දැක්ක දේ තුල සිත සකස් වුණා. ඒ සිතත් එක්ක දුවන්නේ නැත්තම් අන්න දිත්තේ දිත්තමත්තා. ඇහුන දේත් එක්ක හිත සකස් වුණා. දැන් ඒක හදනෝ. ඒක දැකීම තුලින් ඒක නිරුද්ධ කරනවා නම් අන්න එතන සුත්තේ සුතමත්තා. ප්‍රශ්නයක් ඇති කරගත්තේ නැහැ නේ බාහිර ලෝකයක් එක්ක. එහෙම තේරෙනවද? ඔය මෝඩයින්ට නම් මෝඩ විදියට හිතලා නම් නිවන් දකින්න බෑ. අනුන්ගේ ඕපදූප හොය රටේ තොටේ සිද්ධ වෙන දේවල් හොය ඔහොම කර නම් නිවන් දකින්න බෑ. හරි? ඔය මොන දේවල් හෙව්වොත් සසරට නොසෙව්වොත් නිවනට. හෙව්වයි කියලා තමුලට ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. ගොළුව බීරු නැති වෙන්නේ නැහැ. හැමදාටම ඉන්නෝ ඒගොල්ලන්. මොකද මෙතන ඉඳගෙනනේ ඒ තැන් වලට යන්නේ. කරන කර්ම අනුවනේ යන්නේ ඒවට. ඒ නිසා කවදාවත් ඒව නැති වෙන්නේ නැහැ මේ ලෝකේ. හැමදාටම තියෙනවා. දැන් හැමදාටම ධර්මතාවය තමයි ඒවා සකස් වීම. කර්ම සකස් වීම. ඒ නිසා ඒ කර්ම අනුරූපව හැමෝටම ඕව භුක්ති. තව සංසාරේ ගියොත් ඕගොල්ලන්ටත් ඔය දේවල් වෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම වෙනවා. හරිද?
දැන් මේ හිටියට තව උගලන්ගේ අතීතේ කරපු අකුසල් තියෙනවා අප්‍රමාණ. හරිද? ඕන වෙලාවක ඇවිල්ලා ඒව පත්තු කරන්න පුළුවන්. මෙන්න මේ චුට්ටි chance එකක් හම්බ වෙලා තියෙනවා. ඒ වෙලාවේදී ටක් ගාලා මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ඔය කසිකබල් හිතෙන් අයින් වෙලා තමුන් අවබෝධයකට එන්න මේක හරි ගැස්ස ගත්තොත් හරි මට එතකොට යන්න වෙන්නේ නැහැ මේ උපදූප හේවිල්ල නතර කළා මම මේ මනසෙන් ඒ වෙලෙට සකස් වෙන මනසින් අයින් වෙන්න ඕන කියන එක. තේරුණාද? ගහ මරා ගන්න දෙයක් නැහැ. රණ්ඩු වෙන්න කෙනෙක් නැහැ. එහෙමයි තේරුම් ගන්න ඕන මේවා. ඔගොල්ලෝ හොඳයි. ඉතින් නමුත් ඉතින් ඔයගොල්ලන්ගේ මේ ඇසූ පමණින් මේක සිද්ධ වෙන්නේ නැහැ කියන එක හොඳට තේරුම් ගන්න ඕන. ඊට වඩා ලොකු කොටසක් තියෙනවා ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න. ඔය සිත මෙල්ල කරගන්න එක. මෙල්ල කරගන්නේ එකම ක්‍රමවේදය තමයි දකින්න එක. ඒකත් එක්ක සාධාරණීකරණය නොකර නිශ්ශබ්දව සිත දකින්න.